අද මං හදන්න යන්නේ සැරට බිත්තර කරියක්. ඉතින් මං ඉස්සෙල්ලාම තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට මිරිස් කුඩු ටිකක් එකතු කරා. ඊට පස්සේ 3-5 කුඩු ටිකක් එකතු කරා. මේ වෙලාවේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. ඊළඟට සුදු ලුණු කරපිංචා එරසාල් කරාබු නැටි ඒ ටික එකතු කරා. ඊට පස්සේ මේක ටිකක් තෙල් එකේ බැදෙන්න දෙන්න ඕනේ. ඊළඟට මම මේ එකතු කරේ කරපිංචා. ඉතින් මේක හොඳට තෙල් එකේ ටිකක් බැදෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරගන්නවා තම්බපු බිත්තර. ඒකත් ටිකක් වෙලා තෙල් එකේ තියාගෙන චුට්ටක් බැදෙන්න වගේ ඕනේ. බිත්තර එකේ පොඩි කට් එකක් දාලා තියෙන්නේ. මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට එකතු කරනවා අමු මිරිස්, රම්පේ සහ තක්කාලි. ඉතින් මේක ටිකක් වෙලා තෙල් එකේ තියෙන්න ඇරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් කිරි. වතුර එකතු කරගන්නවා නම් වතුර එකතු කරගන්නත් පුළුවන්. මම එකතු කරන්නේ පොල් කිරි. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් එකතු කරලා මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට හොදි මේ තියාගෙන හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම thank you.